අපේ සමේ මතු පිටින් වගේම තමා ශරීරය ඇතුළෙනුත් ඔයාව ලස්සනට ඒ වගේම නිරෝගීව තියාගන්න පුළුවන් ඩේලි රූටින්ස් ටිකක් තමයි අද කියලා දෙන්නේ. මේවා අපිට නොමිලේ කරගන්න පුළුවන් දේවල්. පළවෙනි එක ක්ලෙන්සර් කිරීම. ක්ලෙන්සර් කිරීමයි ෆේස් වොෂ් කිරීමයි ගොඩක් අය පටලවගෙන ඉන්නවා. ෆේස් වොෂ් කිරීම කියන්නේ සමේ තියෙන කුණු දූවිලි විස බීජ මතු පිටින් පිරිසිදු කිරීමක්. මේක අපිට හැමදාම කරන්න පුළුවන්. හැබැයි ක්ලෙන්සර් එකක් එහෙම නෙමෙයි. ක්ලෙන්සර් එක සම ගැඹුරටම ගිහිල්ලා තියෙන කුණු දූවිලි පිරිසිදු කරනවා. ඉතින් මේ ක්ලෙන්සර් හැමදාම කරන එක සුදුසු දෙයක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් ක්ලෙන්සර් එකක් කරන්න ඕනේ සතියකට දෙවතාවක්. ඉතින් සතියකට දෙවතාවක් කරන මේ ක්ලෙන්සර් එක ඔයා ටිකක් සැර අඩු ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ටෝන කරන්න අමතක කරන්න එපා. අයිස් කැට වලින් මුහුණ සේදීම. දැන් මේක ගොඩක් ලොකු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඉතින් මේක අපිට ගෙදරදීම කරගන්න පුළුවන් නොමිලේ සත්කාරයක්. අපි මුලින්ම මේ විදිහට අයිස් කැට ටිකක් භාජනයකට දාලා ඔයාගේ මූණ විනාඩි 10ක් විතර අයිස් කැට වලින් හොද ගන්න ඕනේ. ඉතින් මේ තුළින් ඔයාගේ මුහුණේ තියෙන කුරුල, ඒ වගේම මුහුණේ තියෙන රැලි වැටීමේ ස්වභාවය, වියලි බව මේ හැම දෙයක්ම නවතාලනවා. රුධිර සංසරණය වේගවත් වෙලා මුහුණේ රැලි වැටීම් අඩු කරනවා. ඉතින් ගෙදරදීම කරගන්න පුළුවන් නොමිලේ සත්කාරයක් නිසා ඔයාලා මේක දවසට දෙපාරක්වත් කරන්න. ෆේස් පැක් එකක් භාවිතා කිරීම. වර්තමානයේ විවිධ වශයෙන් විවිධ නම් වලින් මේ ෆේෂල් පැක් ෆේෂල් කිට් භාවිතා කරන්න තියෙනවා. ඉතින් මේවල ඇත්ත නැත්ත ස්වභාවය අපි හරියටම දන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් නිවසේදීම විවිධ එළවලු, විවිධ පළතුරු වගේම ශාකසාර භාවිතා කරලා නිවසේදීම පැක් එකක් නිර්මාණය කරගන්න. මේ තුලින් සමේ රළ වැටීම අවම වෙලා මුහුණට අඳුරු බව නැති කරලා දෙනවා. ඒ වගේම සමේ තෙතමනේ රඳවා පවත්වාගෙන යන්න අපිට උදව් කරනවා. මොයිස්චරයිස් එකක් භාවිතා කිරීම. අපි ඇයි මේ මොයිස්චරයිස් එකක් භාවිතා කරන්නේ? දිනපතාම සබන් හෝ ෆේස් වොෂ් වර්ග භාවිතා කරලා අපි අපේ හමේ තියෙන නැචරල් මොයිස්චර් ෆැක්ටර් එක අඩු කර ගන්නවා. ඒ නිසා සම වියලනවා. ඒ වගේම උණු වතුර හෝ හිරු එළිය භාවිතා කරනවා. මේ දේවල් වලට නිරාවරණය වීම තුලින් ස්වභාවික තෙල් ගතිය අපි සමෙන් ඉවත් කර ගන්නවා. මේ වගේම තමා ෆෑන් සහ AC වර්ගවලට අපි දිනපතාම නිරාවරණය වෙනවා. මේ තුලිනුත් අපේ සමේ තියෙන ස්වභාවික තෙතමනය අපෙන් ගිලිහිලා යනවා. ඉතින් මේ හැම දෙයකටම මොයිස්චරයිසර් භාවිතා කිරීම තුළින් අපේ සමේ මතු පිට තෙතමනය රඳවා තබා ගැනීමට අපිට උදව් කරනවා. සන් ක්‍රීම් එකක් භාවිතා කිරීම. සන් ක්‍රීම් එකක් භාවිතා කිරීම අනිවාර්ය වෙන්නේ අපි හිරු එළියට පමණක් නිරාවරණය වෙන නිසා නෙමෙයි. විද්‍යුත් තිර ඒ වගේම තමයි නිවෙස්වල ඉන්නකොට ජනල් වලනුත් අපිට අවුව වදිනවා. ඉතින් මේ නිසා හමේ තියෙන කොලජන් මට්ටම විනාශ කරනවා. ඒ වගේම තමයි හම රැළි වැටීමට පටන් ගන්නවා. ඉතින් මේ දේවල් වළක්වා ගන්න, එහෙම නැත්නම් මේ දේවල් අවම කරගන්න හැමදාම සන් ක්‍රීම් එකක් භාවිතා කරන්න. සමබර ආහාර වේලක් ලබා ගැනීම. ඉතින් මේ සමබර ආහාර වේලක් ලබා ගැනීම අපිට අත්‍යවශ්‍යයි. මොකද ලෙඩ රෝග වලින් වැළකෙනවා වගේම ස්වභාවිකව සතුටින් නිරෝගීව ජීවත් වෙන්න ශරීරය ඇතුළට වගේම සම මතු පිටටත් මේ පිරිසිදු පළතුරු එළවලු සමබර ආහාර වේල වැදගත්. විශේෂයෙන්ම අපි ආහාරයට ගන්න ප්‍රෝටීන්, ඒ වගේම විටමින් D සහ විටමින් E මේ දේවල් බහුලව අපි ආහාරයට ගන්න ඕන. ඒ තුලින් අපේ සම ශරීරය ලස්සනට තියාගන්න, සම ශරීරයේ අභ්‍යන්තරයෙන් වගේම තමයි බාහිරිනුත් ශක්තිමත්ව ඉන්න අපිට උදව් වෙනවා. අහිතකර ආහාර වලින් මිදිලා, රසකාරක, වර්ණකාරක ආහාර වලින් මිදිලා අපි ජීවත් වෙන්න ඕනේ. උදෑසන හිස් බඩට ජලය පානය කිරීම. නින්දේදී වැඩි වේලාවක් ශරීරය
විජනනය වීම නිසා උදෑසන නැගිටපු ගමන් වතුර වීදුරුවක් බීම අනිවාර්යයි. ඉතින් මේ නිසා අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තීකරණය වැඩි කරනවා. ඒ වගේම අපේ ශරීරයේ බඩවැල් පිළිසිදු කරනවා. ශරීරයේ විෂ ඉවත් කරනවා. ඒ වගේම තමයි ඔයාගේ හිස රදය, හිස කැක්කුම අවම කරනවා. ශරීරයේ බර අඩු කිරීමට අපිට උදව් වෙනවා. ශරීරයේ විවිධ තැන්වල තියෙන ගල් ඉවත් කරනවා. සම පැහැපත් කරලා සමේ තෙතමනය රඳවා පවත්වා ගැනීමට අපිට උදව් වෙනවා. ඒ වගේම තමා ඔබේ හිස කෙස් ගැලවී යාම අවම කරලා කෙස් වැවීම වර්ධනය කරනවා. විටමින් C සීරම් භාවිතය. වර්තමානයේ විවිධ මිල ගණන් වලින් ගොඩක් මේ විටමින් C සීරම් තියෙනවා අපිට ගන්න. මේ අවුවට යාම නිසා අව පැහැගැන්වීම සම්පූර්ණයෙන් නැති කරලා පැහැපත් සමක් ලබා දෙනවා. ඒ වගේම තමා විටමින් C සීරම් එකක් ගන්නකොට 120ට වඩා වැඩි විටමින් C සීරම් එකක් පාවිච්චි කරන්න. අවුවට ගියාම අපේ හම කළු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. විටමින් C සීරම් එක පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. මොකද එහෙම කරේ නැත්නම් අපේ හම ඔක්සිඩයිස් වෙලා කළු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. දෑත් පිරිසිදුව තබා ගැනීම. පුංචි කාලේ ඉඳන් අපිට කියනවානේ අත් පිරිසිදුව තියාගන්න, අත් නිතරම සබන් දාලා හොදන්න කියලා. ඒ අපි අත් දෙකෙන් තමයි හැම දෙයක්ම අල්ලන්නේ, අතපත ගන්නෙ. ඉතින් මේ විස බීජ බැක්ටීරියා අපේ සමේ හැම තැනකටම යනවා. අපි අල්ලන මූණ, කොණ්ඩේ මේ හැම තැනටම මේ බැක්ටීරියා ආසාදනය වෙනවා. ඉතින් ඒ නිසා කෑම ගන්නට පෙර විතරක් නෙමෙයි, කෑම ගත්තට පස්සෙත් ඒ වගේම දවසේ 4-5 පාරක්වත් සබන් දාලා හොඳට අත් හොදන්න.